ඈ තමුසෙද මේ කෑම කෑදුවේ? මමනේ සෑම්ස. උඹත් Whogen, mal kෑල්ලෝ කියන්නේ ක්ලබ් එකද? නයිට් ක්ලබ්. මේ උදේ. ඇයි ඒ? උට වැඩන්නේ. කවුද බං උදේ යන්න කලින්? 10. වරින්. සෑම්. ඕම නිකන් මේ වෙලාව ඉන්න එපා. මේ උඹලට ලොකු තැන් මට ලොකු තැන් නෙවෙයි. මම හැම වෙලේම ඔය යන්නේ ඉන්න ප්ලේස් එක මල්ලි. වේවා. Good morning සම්මා. Good morning. කොහොමද? ලැගිරි. සර්ගේ යාළුවා වගේද? Yes, of course my friends මෙයාලා ෆොරින් ඉන්නේ. සර්. bye. සර්. ජෝගි දන්නද මල් කෑල්ලෝගේ. මොනා කන්නේ? බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ. දියබත් නැද්ද? මල් කෑල්ලෝගේ ජෝගි. අපි සර්ප්‍රයිස් එකකට අඟල්ලෝ ටිකට අපේ වෙන්ස්ඩේ දන්නවනේ. දෙන්න ඔයා මචං මල්ලි. my favorite. දන්නවනේ. හරි. මං ඉක්මනට අරන් එන්න. එලගිරි. කවුද බං උඹ? 10 නෙමෙයි උඹ. ඔබ දන්නවද කවුද කියලා? පාණ්ඩු කාබේ. දසියු. මූ මේසන් බාස් කියනද මම මේ සවුලක කෑම කියනවනේ. ඒකනේ. අන්න මේස නැති දෙයක් දන්නේ. ඈ? මල් කෑල්ලෝගේ නේ. ආතල්නේ. නේ. ප්‍රෑන්ක් එකක් කරමු. රෙකෝඩ් කරා. යපම්මනි. වීඩියෝ කරමු. අයියෝ. කවුද මේ ජෝක් දාන්නේ? කවුද මේ කෑම කෑදුවේ? ඔය එන්න මේ කෑම කෑදු චෙප් මෙතනට. ප්ලීස් කම්. කවුද මේ කෑම කෑදු චෙප්? නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ. යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා. කෑමේ හොඳයි කියන්නේ එන්න කියන්නේ. කවුද මේ කෑම කෑදු මෙතනට එන්න. කවුද මේ මේන්න. ඈ තමුසෙද මේ කෑම කෑදුවේ? මමනේ සෑම්ස. උඹත් මොනවද මේ හදලා තියෙන්නේ? මේ කක්මුට්ටෝ. වත පණු. එහෙමද මේ? මෙව කන්න පුළුවන් මිනිස්සු. නෑ. මේක තමයි මගේ කොළඹ. මේක තමයි මගේ කින්ඩම් එක. මගේ හැමදේම වෙන්නේ මෙහි. දැන් මම මේට ඇවිල්ලා අවුරුදු කීපයක් වෙනවා. ඉතින් බත මොකෝ කියන්නේ? අපි අද කොළඹ ඇවිදලා දාමු සුපිරිසපක්. මොකෝ කියන්නේ? මල් කෑල්ලෝ කියන්නේ ක්ලබ් යන්න. නයිට් ක්ලබ්. මේ සමන්නයි නයිට් ක්ලබ් යනවා නම් අපි උදෙන් මේ මොකද හැන්දෑවට මූට ජපන් යන්න ප්ලේන් එකට යන්න තියෙනවනේ. නයිට් ක්ලබ් මේ උදේ ඇරිත් නෑ ගම්පොල්ල. මොනවාද බං කරන්නේ? මේ බඩු ලිස්ට් එකක්ම තියෙනවා ගන්න ඈ. හරි කලබල වෙන්න නැති ඉඳහම් බං. සමන්නේ වැඩි කරලා තියෙන ඉඳහම් පාටි. අයියා අන්සෑම් අර පොරින් කපල් එකක් කරන් පෙරේදා ආවේ ක්ලබ් එකට. ඕ කියන්නකෝ. අයියේ මල් කෑලි වගේ සුපිරි කොල්ල තුන් දෙනෙක් ඉන්නවා ක්ලබ් බස්සන්න. මේක එක්ක රට යන්නත් ඉන්නේ ජපන්. හරි. අවස්ථල එක්ක එන්නකෝ. අවසර නෙවෙයි. ලොකෝ අයියේ දැන් එන්නයි කියලා බැලුවේ. දෝද බාමුට දැන් වහලානේ. අයියේ බැරිද මල් කෑල්ල වගේ අරගන්න? අරගන්න? මොකක්ද අරගන්න ඕනේ? නයිට් ක්ලබ් එක. මේ උඹ මට කියලා හදන්නේ. අර කාලා කන්නේ ඇමති පුතෙක් ඇවිල්ලා මේ දැන් ගියා විතරයි. බය භාගයක් නිදා ගන්න හම්බුන්නේ නැත්නම් මෙතන කතා කරලා අහනවා අරගන්න පුළුවන් ද? උගේ මූණ මට හොදට මතකයි. මම කොනව දැනගනි ටීවී ෆෝන් එක. ඕකේ ලොකෝ අයියා අවුලක් නැහැ. ඉතින් අත්තියේ ඉතින් ඇනුවල් ට්‍රිප් එකක් ගියානේ ඉතින් කරන්න දෙයක් නැහැ නේ. හරි.
බල වෙලා. උන් අද ඇනුවල් ට්‍රිප් එකක් ගියා. ක්ලබ් එක ඔක්කොම